හලෝ යාළුවනි. අද මම ප්ලේ කරන්න යන්නේ ඇන්ගි කින්. ඔයගොල්ලෝ දන්නවා ඇති ඉතින් රජාට ඉතින් ආතල් දෙන්න තමයි තියෙන්නේ. ඕකට ඉතින් ඒ රජාට බං හැම වෙලේම පොඩි දෙයකට තරහා යනවා. අපි ඉතින් අපිට තියෙන ඉතින් උට ආතල් එක දෙන්න තමයි අපි ආතල් දෙන්නේ යා. නම් හරි මෝඩ රජෙක්. එතන තියෙන යතුරබ්බා. යෝක අරගමු. පොඩ වටපිටාව බලමු. ලස්සන්ට තියෙන බෑබම් මේ රජා නම් කියන්න දෙයක් නැහැ. පට්ටම උඩ අර ඉන්නේ බා රජා. ඒ තමයි රජා බා. තියෙන්නේ ඉතින් ආතල්ලක් දෙන්න අද මේකෙන් ආතල්ලයක් දෙන්න තියන්නේ පුටුවට මේ රෙදිපටි මොකද්ද ඔතලා ආතල්ලයක් දෙන්න තමයි තියන්නේ. අපි බලමු ආතල් එක දෙන්න. බලපන් සේවකයෝ නිදා ගන්නවා බා. හැබැයි බං ඉතින් සේවකයෝ නිදාගත්තේ නැත්නම් ඉතින් මට මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. බලපන් රජ පුටුව. රජතුමාගේ රජ පුටුව. ඉතින් මේකට ඉතින් පොඩි ආතල්ලක් දෙන්න තමයි තියෙන්නේ. ඔය දෙක මාරු කරන්න බං තියෙන්නේ. එක මාරු කරා එක දැම්ම. එන්න බලපන් වෙන දේ. මේ පව් වැඩේ බා. අප්පාට සීල. අයියෝ පව් වැඩේ බා. යෝබා. අයි දැන් ප්ලේ කරන්න යන්නේ. අපිට තව ආතල්ලක් දෙන්න තියෙනවා රජාට. අප්පාට සීල කහක්කදන් නෝරටම රජායිද දන්නේ. මෙතනනු රජා එනවා බං. මේ අපිට තියෙනවා මේ කතුරෙන් එනවා රජා එනවා. රජතුමා එනවා. කවනා දැක්කා. යෝවා මොකද්ද දැන් කරන්නේ? සැලෙන්නේ. යෝවා හිරක් වෙනවාලු. උඩ මේක කපා ගන්නවද? මේක උඩ ඒක කපා ගමු. කපා ගමු. පාගත්තා. රජා එනවා. ෂේප් එක මෙතනින් කැපෙමු. පට ගාලා අල්ලන්න කලින් අතන රෙදිපටියක් කපා ගන්න තියෙනවා. මේකත් කපා ගමු. පටගාලා ගමු. මේකත් ගමු. මේකත් යම් කොහමද කියලා එකට ගුණයි. නෑනේ සැලෙන්නේ නෑනේ. මේ පැත්තෙන් නම් වැටුණා. අඩේ අපේ මේකත් අඩු වුණා. දැන් අපිට මට දුවන්න බෑ. ඇවිදින්න විතරයි පුළුවන්. මේ රජත් වෙනවලු. මේ පැත්තෙන් යන්න. අයියෝ මේ පැත්තෙන් ගිහිල්ලා රජාට ගිහින් අන්න අතන යනවා සේවකෙක්. රත් වෙනවා බා. බැලන්ස් එක යන්න ඕනේ. අද්දිය වැටුනොත් ඉවරයි. බලගන්න සේවකයෝ නිදා ගන්න නැති බා. බලන් ඉන්නවා විතර අම්මට මේ එකෙක් එනවා මේ පැත්තෙන් අම්මට දෙවි. යමා
එතුමාගේ ආසම පුතු අර දොරේ තමයි තියෙන්නේ මේ දොරේ තමයි ගිහින් ඒකත් ගමු මේ තියෙන්නේ එතුමාගේ ෆේවරිට්ම පුටුව ඒක ගිහලා තියෙම අතනේ දෝක ගිහලා නගිනවා ඒක උඩ What is this at my eyes to see? A sumptuous new throne for my royal hindquarters. From here I shall observe how my subjects toil. අප්පඩ ඔන්න හරි ඉතින් අදට වීඩියෝ එක ඉවරයි